ඔයාලට කොහොමද? අද මං කරන්න යන්නේ වෙනස් වැඩක්. මේ විසි කරන්න තිබුණු දේවල් එකතු කරලා පුංචි නිර්මාණයක් කරලා මම ඒක නැවත ගෙදර පාවිච්චිට ගන්නයි යන්නේ. මේ තියෙන්නේ මැටි කැටයක්. ඒක නම් කඩලා ගොඩක් කල්. මේක නම් මං අතින් වැදිලා කඩුණු වීදුරු බෝතලයක්. මේව නම් ටිකක් ගණන්. එයාට විසි කරන්න බැහැනේ. ඔන්න මේ වැඩේට මම චූටි කලමනා ටිකක් එකතු කරගත්තා. මේ තමයි ඒ කලමනා ටික. මුලින්ම මැටි කැටේ කට පොඩ්ඩක් මැදලා පැත්තකින් තියාගන්නවා. ඔන්න දැන් මං මගේ වැඩේ පටන් ගන්න යන්නේ. මේ කැඩුණු වීදුරු බෝතලෙන් කොහොමද ලස්සන මල් පෝච්චියක් හදාගන්නේ කියලා මං ඔයාලට පෙන්නන්නම්. බලන්නකෝ ලස්සනයි නේද? ඉතින් මේකත් විසික් කරන්න ගියපු එකක්. ඒක දැන් ලස්සන මල් පෝච්චියක් වුණා. මේ බලන්න. මේ තමයි මං අන්තිමේට කරන්න යන වැඩේ. මේ මැටි කැටේ සල්ලි නම් ඉවරයි. ඒක මොකටද ගත්තේ කියලා මම කියන්නම් පස්සේ දවසක. මෙන්න මේක මම ගෝල්ඩ් ස්ප්‍රේ එකක් ආලේප කරන්න යන්නේ. ආලේප කරගත්ත මේ ගෝල්ඩ් ස්ප්‍රේ එක වේලෙන්න කලින් මුතු ටිකක් අලවන්නයි මම හිතුවේ. ඉතින් මේ දේවල් මෙන්න මෙහෙම හිමීට තියාගෙන යන්නයි තියෙන්නේ. ඔයාලා කැමති මෝස්තරයකට. මම නම් මෝස්තරයක් යොදාගත්තේ නැහැ. නමුත් අර රැන්ඩම්ලි මේ විදිහට තියාගෙන ගියා. මෝස්තරයක් නොවුණු මෝස්තරයක්. ඔයාලට ඕන නම් මේක සම්පූර්ණයෙන් වේලුණාට පස්සේ මේ ගොඩි වාර්නිෂ් එකක් ගාගන්න පුළුවනි. නමුත් මන් ළඟ නම් වාර්නිෂ් එකක් නැහැ. මම ඒ නිසා මේ විදිහට මේ වැඩේ කරලා ඉවර කරා. මේ මං පාට කරගත්ත මැටි කැටේ. දැන් මේකට මූඩියක් ඕනිනේ. ඔයාට මතකද අර කලින් තිබුණ ඔය වීදුරු බෝතලේ මූඩිය? මේක ගානට මං සෙට් කරගත්තා. අන්න ඒ නිසා මේ වැලි කඩදාසියක් පාවිච්චි කරලා මේක කැපුවා. දැන් බලන්නකෝ එයාගේ ලස්සන. සල්ලි ඉතුරු කරන්න මං ආපහු ලස්සන රත්තරන් කැටයක් හදාගත්තා. මෙන්න එයාට තනියටත් එක්කෙනෙක් ඉන්නවා. ඔයාලත් නිර්මාණ කරන්න උත්සාහ කරන්න. ගිහින් එන්නම්.